ඉතින් අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඒ වගේම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි අද උදේම ආවේ මේ The Main Square එකට. මේක තමයි ඒ කියන්නේ ටුවරිස්ට් ප්‍රධානම ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එක ක්‍රැකෝ වල තියෙන. ඉතින් මේක ලෝක උරුමයක් World Heritage එකක්. මේක තමයි යුරෝපයේ තියෙන විශාලතම මධ්‍යකාලීන චතුරස්‍රය. ඉතින් ගොඩාක් ලොකුයි මේක ඇත්තටම මේ වගේ ලොකු ටවර් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒකටත් යන්න පුළුවන්. වීව් එකක් තියෙනවා හොඳ උඩට ගිහාම. ඉතින් මේ තියෙන්නේ පාර ක්ලීන් කරන උදේට. ඉතින් මේ වගේ ඩොනේෂන් බොක්ස් එකකුත් තියෙනවා. ඉතින් පෝලන්ඩ් වලට වෙනම ආවේනික මුදල් ඒකකයක් තියෙනවා. මේ තියෙන බැසිලිකා චර්ච් එක තාම මේක ඇරලා නැහැ. අද ඉරිද දවසක්. ඉතින් අද හවස 2ට තමයි මේක ඕපන් කරන්නේ. උදේ නම් චුට්ටක් වගේ අඳුරු අහසක් තිබ්බ ඔයාලට පේනවා ඇති. ඉතින් මේ වගේ ස්ටැචු එකකුත් තිබුණා. මේ ඔක්කොම ගොඩාක් මෙතන තියෙන රෙස්ටුරන්ට්. ඉතින් තාම උදේ නිසා ඇත්තටම මිනිස්සු නැහැ. දැන් උදේ 8 විතර වෙලා. ඉතින් ඉරිද කියන්නේ විශේෂයෙන්ම යුරෝපයේ ගොඩාක් සයිලන්ට් දවසක්. කියන්නේ මිනිස්සු රෙස්ට් කරන දවස්. ඉතින් ඒක නිසා තමයි තාම මේ කඩ ඕපන් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් අපේ නම් ලංකාවේ නම් මේ වෙදි ගොඩාක් ඇක්ටිව් නේ ඉරිද කියන්නේ. ඉතින් ඊට පස්සේ අපි ආවේ වෙන මෙතෙන්ට මේ තැනට කියන The Empty Chair Memorial කියලා. ඉතින් මේ තැන ගොඩාක් දුක තැනක් ඇත්තටම මේ දෙවන ලෝක යුද්ධ සමයේ 1941 43 කියනවල දන්නවා දෙවන ලෝක යුද්ධ සමයේ ඉතින් හිට්ලර් විසින් ඒ මිනිසුන් ඝාතනය කරන්න කලින් ඔක්කොම එකට එකතු වෙලා තියෙන මෙතන. ඉතින් ගොඩාක් මිනිස්සු ඔයාලා දන්නවා මැරුණා මේ දෙවන ලෝක යුද්ධයෙන්. එයාලා ඒක කඳවුරු වලට ගෙනියන්න කලින් ඉතින් ඔක්කොම මෙතෙන්ට තමයි එකතු වෙලා අරන් යන කලින් මෙතෙන්ට තමයි ගෙනත් තියෙන. ඉතින් මෙතනින් තමයි එක එක කඳුරු වලට බෙදන්නේ නැත්තේ. ඉතින් හරිම දුක තැනක් මෙතන මේ තාම සංචාරකයෝ ටික ටික එන්නේ මෙතෙන්ට තාම උදේ නිසා. මේ වගේ හිස් පුටු තියලා තියෙනවා. ඉතින් ඒ වගේම ලෝකඩ පුටු 70ක් මෙතන තියෙනවා. ඒකෙන් සංකේතවත් කරන්නේ අහිමි වීම සහ නැවතෙන්නේ නැති බව අයාලා. ඉතින් ඇත්තටම හරිම දුකයි මෙතන ඉන්නකොට. ඒ කාලෙම ඇවිල්ලා පේනවා. ඉතින් මේ වගේ කෑ සද්ද ගොඩාක් සද්ද තියෙන ඇති මෙතන. ඉතින් යුදෙව්ව ගොඩාක් මේකෙන් මරණයට පත් වුණා බිලියන ගාණක්. ඉතින් කොහොම තියෙන්නද මේ වගේ තැන් ඉතින්. ඉතින් එතන එහා පැත්තේ පාර තියෙන මේ වගේ ට්‍රෑම් එකක් ගියා. ඉතින් මෙතන ඇත්තටම අපි වැඩි වෙලා හිටියේ නැහැ. බලන්න කියලා විශේෂ දෙයක් නැහැ. ඉතින් මේ ඔයාලට ඉතින් වෙබ්සයිට් වලම සර්ච් කරොත් මේ ගැන වැඩි විස්තර හොයාගන්න පුළුවන්. මේක ක්‍රැකෝ ටවුන් එකේ ඉඳන් විනාඩි 15ක් 20ක් විතර දුරින් තියෙන්නේ. ඉතින් මේ බලන්න ට්‍රාන්ස්පෝර්ට් කොච්චර දියුණුද කියලා එක විනාඩියක් ඇතුළත ට්‍රෑම් කීයක් මෙතෙන්ට එනවද ඉතින්. ට්‍රාන්ස්පෝර්ට් අතින් නම් හැම යුරෝප් කන්ට්‍රි එකක්ම මාර ඒක මාර ෆැසිලිටි එකක්. ඉතින් ලංකාවත් එක්ක සසඳනකොට ඒක තමයි ප්‍රධානම වෙනස. ට්‍රාන්ස්පෝර්ට් තියෙනම් ලංකාවෙත් එහෙම දැන් අපි ට්‍රේන් එකක් ගිහලා පැය ගානක ඉන්නේ ඊළඟ ට්‍රේන් එකේ ඉන්නේ. ඉතින් මෙහෙම නෙමෙයි විනාඩි 5න් 5ට ට්‍රේන් තියෙන මේ වගේ අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකක් මේ මෙතන වලට පේන පොළවේ යට. ඊට පස්සේ අපි Uber එකක් දාගෙන යන්නේ තවත් විශේෂම තැනක් බලන්න. මේ තැන නම් ඔයාලා කලින් දැකලා නැතුව ඇති මේ වගේ තැන්. ඉතින් මේ වගේ තැන් තියෙන්නේ ඇත්තටම ලෝකෙටම හරිම අඩු ප්‍රමාණයක්. ඒ වගේ එකක් බලා ගන්නත් ඉතින් අවස්ථාවක් අපිට ලැබුණා. දැන් අපි එතෙන්ට යන ගමන් ඉන්නේ Uber එකක් දාලා. මම අර කලින් කිව්වා වගේ ඉතින් group එකක් අපි දැන් 4 දෙනෙක් යනවනේ. එතකොට ලේසිම විදිය තමයි Uber වල යන එක. එතකොට cost එක අඩුයි. වෙලාව ඉතුරු වෙන එක තමයි ප්‍රධානම දේ. ඉතින් සෑහෙන වෙලාවක් ඉතුරු වෙනවා. ඉතින් අපි විනාඩි 20කින් 25කින් විතර අපේ තැනට ආවා. මේක ටිකක් චුට්ටක් විතර ඈතින් තියෙන. ඉතින් මේක හරිම ප්‍රසිද්ධ තැන. මෙතනට එන්න කලින් අනිවාර්යයෙන්ම බුකින් එකක් දාන්න ඕනේ. මොකද මෙතන සෑහෙන සෙනග වීකෙන්ඩ් එකේ. ඉතින් අපි ආවේ ද සෝල්ට් මයින් එකට ක්‍රැකෝ වල තියෙන. ඉතින් මේක ලුණු නිදියක්. මේක ඔයාලට හිතන්න පුළුවන්ද මේ පොළවේ යට අක්කර ගාණක් තියෙන ලුණු නිදියක්. ඔයාලට ඉස්සරහා වීඩියෝ වල මගේ මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට වෙලාව තිබ්බේ 9:40. තාම වෙලාව නැහැ. ඉතින් 9:50 වෙලාව. ඉතින් අපි මේ වගේ ටිකට් එකක් ගත්තා. ඊට පස්සේ අපිව හරියටම 9:50ට ඇතුළට ගත්තේ. අපිට ගයිඩ් කෙනෙක් ඉන්නවා. එයාට ගෲප් එකක් තියෙනවා. ඒ හැමෝම එයත් එක්ක යන්න ඕනේ. ඉතින්
එයාලා මේ තියෙන සෙල්සියස් 17 18 තමයි යට උෂ්ණත්වය තියෙන්නේ. මේ හැමදේම තියෙනවා. ඉතින් දැන් අපි පල්ලෙහාට යන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ පඩි පෙළක් තියෙනවා. මේක නම් අම්මෝ මාර බහිනවා තට්ටු 36ක් පල්ලෙහාට බහින්න ඕනේ මේ වගේ. එපා වුණා ඇත්තටම කරකැවිලා වගේ. ඉතින් මේ අන්තිම හරිය බහිනකොට කරකැවිලා වගේ. ගෙදර ඇවිල්ලා දවස් දෙක තුනකදී කකුලේ වේදනාවක් ආවා. මස් පිඩු ඒ කියන්නේ තට්ටු 36ක් අපි පයින් බහින්නේ නැහනේ. ඉතින් අර කාලෙකින් බැස්ස නිසා ඉතින් මාර වේදනයි. දැන් අපි මේ පොළව යට ඉන්නේ තට්ටු 36ක්. ඒ කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් ඉතින් ගැඹුර කොච්චරයිද කියලා. මේ තනිකර තියෙන ලුණු නිදියක් මේ තියෙන. ඉතින් මේ ඔක්කොම ලුණු මේක හිතා ගන්න බැහැ. ඉතින් මේක 1000 ඒ කියන්නේ අවුරුදු 1000කට විතර කලින් මේක හොයාගත්ත දෙයක්. ඔයාලා දන්න ලෝක විශාලතම ලුණු නිදිය තියෙන්නේ ඕස්ට්‍රියාවල. ඒ වගේම මේකත් ලෝක විශාලතම ලුණු නිදි වලින් එකක්. මේකත් ලෝක උරුමයක්. ඉතින් මේ ඉස්සර වැඩ කරපු හැටි තමයි ඉතින් මේවා දැන් අපිට ලිෆ්ට් එක තියෙනවා පඩි පෙළවල් තියෙනවා. ලේසියෙන්ම මේ වගේ තැන්වලට එන්න පුළුවන්. නමුත් ඉස්සර මේව කොහොමද කියලා හිතා ගන්න බෑ. මේ වගේ ලී කොටන් දාලා මන්ද මාර ලී කොටන් ගොඩයක් තිබ්බේ මේ යන කොරිඩෝ එකේ. මට ඒක ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. මේ දිගටම යනකම් ලී කොටන් තිබ්බේ. අපි ඇත්තටම මුලින් ගියේ පෝලන්ඩ් ගයිඩ් කෙනෙක්. ඉතින් එයා කියන කිසිම දෙයක් අපිට තේරුන්නේ නැහැ. ඊට පස්සේ අපිට පිටිපස්සෙන් ආවේ ඉංග්‍රීසි ගයිඩ් කෙනෙක්. ඊට පස්සේ අපි එයාගේ එකට මාරු වුණා. ඉතින් එක්කෙනෙක්ගේ ගෲප් එකකට 10 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් මේ ඔක්කොම ස්ටැචුස් හදලා තියෙන ලුණු වලින් ඔයාලට හිතා ගන්න පුළුවන් ඉතින් මේ ලුණු වලින් හැදුවා කියලා මාර ලස්සනයි. මේ වටේම තියෙන්නේ ලුණු. ඉතින් ඒ ඉංග්‍රීසි ගයිඩ් ඔක්කොම විස්තර කියනවා. එක්කෙනෙක්ගේ ගෲප් එකට 10 දෙනෙක් විතර තමයි ඇතුල් වෙන්නේ. ඊට පස්සේ එයා බලනවා සැරින් සැරයාගේ ගෲප් එකේ අය ඉන්නවද කියලා. මොකද මේකේ අතරමං වුණොත් හොයාගන්න නම් බෑ. මේක ඇත්තටම පොළවේ යට තියෙන නගරයක් වගේ. මාර ලොකුයි. මේ දැන් අපි යන පාරට අමතරව දැන් අපි යන්නේ ගයිඩ්ගේ පස්සේනේ. ඊට අමතරව වෙනම හැරි යන පාරවලුත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ කියන්නේ පියුරිෆයි කරපු මේවා මේ පිරිපහදු කරන්න ඕනේ නැහැ. මේවා කෙලින්ම භාවිතයට ගන්න පුළුවන්. ඒක තමයි මේ ගයිඩ් කියන්නේ. පිරිසිදු. ඉතින් මේකේ දැන් නම් වාණිජමය වශයෙන් ලුණු නිෂ්පාදනය කරන්නේ නැහැ. මේ ඔක්කොම හදලා තියෙන ලුණු වලින්. අනේ මන්ද මේක නම් ඇත්තටම මේ ලෝක පුදුමයක් වගේ මට නම්. ඉතින් මේක 12 වන ශතවර්ෂයේ හොයාගෙන ඊට පස්සේ 13 වන ශතවර්ෂයේ තමයි මේ නිෂ්පාදන වැඩ කටයුතු ආරම්භ කළා තියෙන්නේ. ඊට පස්සේ 1996 දී මේ වැඩ කටයුතු නවත්තලා තියෙනවා. මේ මොකද මේකට ලොකු කොස්ට් එකක් යනවා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති දැන් මේ වගේ නිදියකින් ගන්නවට වඩා ලේසියෙන් අපිට මුහුදු ජලයෙන් එහෙම ලුණු නිෂ්පාදනය කරන්න පුළුවන් කොස්ට් එක අඩුයි. ඒ නිසා ඉතින් 1996 දී මේක නවත්තලා තියෙනවා. මේකේ වැඩ කටයුතු. ඉතින් මේ ලස්සන කතාවක් මේ කියවෙන්නේ මේ වීඩියෝ එකේ. ඔයාලට පේනවා ඇති ලයිට් සිස්ටම් එහෙම හදලා තියෙනවා. ඒ කතාවේ දෙපස් වලට හරියන චරිත වලට තමයි ලයිට්ස් වැටෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේ ඊට පස්සේ දැන් නම් මේක ප්‍රධානම ආදායම් මාර්ගය ලුණු නෙමෙයි ප්‍රධානම ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තය. ඉතින් මේක බලන්න මාර සෙනගක් එනවා. අතරම බුකින් එකක් දාගන්නත් අපිට අමාරු වුණා. ඒකයි අපිට පෝලන්ඩ් ගයිඩ් කෙනෙක් හම්බුනේ. මොකද අපි අද බුක් කරන දවසේ ඉංග්‍රීසි ගයිඩ්ලගේ මුකුත්ම අපොයින්ට්මන්ට්ස් දාගන්න බැරි වුණා. ඊට පස්සේ අපි කතා කරලා තමයි ඇතුළට ගිහිල්ලා තමයි ඉංග්‍රීසි ගයිඩ් කෙනෙක්ට මාරු වුණේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් පෝලන්ඩ් යනවා නම් මේ වගේ නිදියක් බලන්න. ඉතින් මේ ඇතුලේ මේ අශ්වයෙක්ගේ ස්ටැචු එකක්. ඉතින් ඉස්සරම ඉතින් මේ ලුණු ඇතුලේ එහා මෙහා ගෙනහිල්ලා තියෙන අශ්වයන්ගේ පිටේ. ඉතින් ඒක සංකේතවත් කරන්න තමයි මේ වලට පේනවා. ඉතින් මේ හදලා තියෙන කාලේ වැඩ කිරීම හැටි. Very complicated thing. So the horse had to stay here until it was able to work because it was too complicated to. ඉතින් මේ තියෙන්නේ ලුණු වලින් කරපු එක නිර්මාණ. ඉතින් මාර ලස්සනයි මේවා නම්. ඒ වගේම ඔයාලා විශ්වාස කරනවද මන්ද මේක පොළවේ යට ඇතුලේ තියෙනවා පල්ලි චැපල් 4ක් තියෙනවා. ඉතින් මාර ලස්සනයි ඒව නම්. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන වතුර පිරුණු පොන්ඩ් තියෙනවා. මාරම ලස්සනයි ඒවා. මේ ඉස්සර වැඩ කරපු හැටි තමයි මේවයින් කියවෙන්නේ. ඉතින් පාවිච්චි කරපු ආම්පන්න තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැනටත් ඉතින් මේවයි වතුර තියෙනවා. වතුර බේරෙන්නේ ඔයි මේ ඔක්කොම ලුණු. ඉතින්
හරිම සංකීර්ණයි මේක නම්. ඉතින් අපිට ඇත්තටම මේ පැය 3ක් විතර ගියා මේක සම්පූර්ණ වෙලා ආවා. ඉතින් ඒ ගයිඩ් අපිව හැම තැනටම එක්ක යනවා. ඉතින් සෑහෙන හොඳ සර්විස් එකක් දෙනවා. ඔයාලට ඉතින් විස්තර බුකින් දාගන්න ඕන නම් ඒ විස්තර හැම දෙයක්ම වෙබ්සයිට් එකේ තියෙනවා. අපි දැන් ඉන්නේ මීටර 90ක් පල්ලෙහායින් ඔයාලට පේනවා ඇති 90 meters deep කියලා. තව අපිට පල්ලෙහාට යන්න තියෙනවා. ඉතින් මේ බලන්නකො මේව ඉතින් හරිම ලස්සනයි. මේ 1660 ඉදි කරපු හෝලි ක්‍රොස් චැපල් එක තමයි මේ ඉන්නේ අපි. ඒකත් ලස්සන පල්ලියක්. ඉතින් මේ තියෙන එක පල්ලියක්. ඒ වගේම මේක යට මේ තියෙන තව චැපල් එකක්. මේක තමයි ප්‍රධානම චැපල් එක. ඉතින් මේ තියෙන සෙන්ට් කිංගස් චැපල් එක. ඉතින් මේක තමයි මේකේ තියෙන ප්‍රධානම පල්ලිය. මේක හරිම ලොකුයි. ඒ වගේම ලස්සන ස්ටැචුස් එහෙම තියෙනවා. ඔයාලට පේනවා ඇති ලයිට් එහෙම ඉතින්. හරිම ලොකුයි මේ ඔයාලට පේනවටත් 100,000 ගුණයක් ඇත්තට ඇස් වලින් බලද්දි ලස්සනයි. ඉතින් මේ ඔක්කොම ලුණු ආකාරයක් ලුණු නිදියක් ඇතුලේ හදලා තියෙන ලුණු වලින්. ඇත්තටම මේ වගේ දෙයක් බලා ගන්න ඇත්තටම මං හිතන්නේ පිනක් තියෙන්න ඕනි. ඉතින් මේව ලෝකෙන් කීයෙන් කී දෙනෙක්ටද බලන්න පුළුවන්. ඉතින් ඒ පින අපිටත් හම්බුණා. ඉතින් ඒ වගේම මේ පල්ලෙහා මේ ලුණු නිදිය තියෙන රෙස්ටුරන්ට් දෙකකුත්. මේක දැන් ඇවිදලා අපිට ටිකකින් බ්‍රේක් දෙනවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර බ්‍රේක් එකක් දුන්නාට පස්සේ තමයි ආපහු ගමන පටන් ගන්නෙ. ඉතින් කැතලික් ආගමේ ක්‍රිස්තියානි යාළුවෝ නම් දන්නවා ඇති මේ ස්ටැචුස් වලින් කියවෙන ඒවා. දැන් අපි නම් ඉතින් බෞද්ධ නිසා දන්නේ නැහැ ඇත්තටම මේ මොනවද මේ චිත්‍ර වලින් නිරූපණය කරන්නේ කියලා. ඉතින් මේ වගේ ලස්සන ප්‍රතිමාවකුත් තිබුණා. ඉතින් ලස්සනයි මේ ලයිට්ස් එහෙම මාර ලස්සනයි අර කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකට. මේ අර මම කලින් කිව්වා වගේ එක එක චිත්‍ර වලින් නිරූපණය කරන අර්ථ ඇති. ඒව නම් ඇත්තටම දන්නේ නැහැ. මේ මං හිතන්නේ අවසන් භෝජන සංග්‍රහය. මේක නම් අපි චිත්‍රවල එහෙම දැකලා තියෙනවනේ. ඉතින් පෝලන්තයේ ගොඩාක් තිබ්බ චර්ච් නම් අඩියෙන් අඩිය වගේ කැතඩ්‍රල් එකක් තියෙනවා. ඒක හරිම ක්‍රිස්තියානි ආගමට ගොඩාක් බර රටක්. සෑහෙන්න චර්ච් තියෙනවා. මේ අර මම කලින් කිව්වා වගේ පොන්ඩ් එකක් මාර ලස්සනයි. ඉතින් නිල් පාටයි වතුර හරිම ලස්සනයි. ඉතින් පොඩ්ඩක් අතර අපිරිසිදු පාටක්වත් එහෙම නැහැ. අනිත් එක යන සංචාරකයොත් ඒව හොඳට ඒ කියන්නේ දැන් අපේ රටේ වගේ නම් ඕකේ ජරාව කොළ කෑලි කුණු එහෙම තියෙනවනේ. ඉතින් මේකේ චුට්ටක්වත් නෑ එහෙම හොඳටම තද නිල් පාටට තියෙනවා. ඉතින් ෆෝන් එහෙම අරන් යද්දි නම් පරිස්සම් වෙන්න වැටුනොත් නම් ගන්න බෑ. ඉතින් මේ වගේ පොන්ඩ් තිබ්බ 3-4ක්ම තිබ්බ තැන් තුනක. ඉතින් මේ තියෙන්නේ මෙතන උස්සම තැන. ඉතින් එතන තමයි මේ ලුණු නිදි උස්සම තැන. ඊට පස්සේ අපි ආවේ මේ තියෙන එක රෙස්ටුරන්ට් එකක්. ඉතින් මෙතනදී අපිට විනාඩි 10ක බ්‍රේක් එකක් දෙනවා. මෙතන දැන් ගෲප් 3-4ක් ඉන්නවා මේ ආපු අය. ඉතින් යාළගේ ගයිඩ්ලාත් ඉන්නවා. ඔතන යාළුවගේ ගයිඩ්ගේ නම කිව්වහම අපිට යන්න ඕනේ එයාත් එක්ක. ඉතින් අපේ ගයිඩ්ගේ නම මට මතක විදියට වියේන හරි මොකක් හරි වියාන හරි එහෙම. ඊට පස්සේ එයා නම කිව්වහම අපිත් එක්ක යන්න ඕනේ. ඊට පස්සේ එයා සැරෙන් සැරේ බලනවා. ඉතින් අර මං කලින් කිව්වා වගේ යාගේ ගෲප් එකේ අය ඉන්නවද කියලා. මොකද යාළගේ රෙස්පොන්සිබිලිටි එක තමයි යටට ගෙනිච්ච අය ආපහු ගේන එක. ඉතින් මේ තියෙන තවත් පොන්ඩ් එකක්. ඒකතනත් මාර ලස්සනයි. වැඩි ලයිට්ස් ඔන් කරලා තිබෙන්නේ අර මෙතනත් මේකේ කතාව කියනවා. ඉතින් අපිට ඇත්තටම අන්තිමට කියද්දි නම් ඇති වගේ ඇවිදිනවා. පැය 3 පොළවට ඉන්නවා කියන එකත් හරි අමාරුයි. ඉතින් එළියක් දකින්න නැතුව. මේකෙත් ඇත්තටම ඉස්සර ටවුන් එකක් වගේ තියෙන. ඉතින් මේක අක්කර මට මතක විදිහට අක්කර 2000ක හරි එහෙම ලොකු අපසරියක් තියෙන තැනක් මේක. නමුත් අපිට හැම තැනටම යන්න බෑ. යාලා කියන පාත් එකේ තමයි යන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ තව චැපල් එකක්. නෑ මේ තියෙන ඉස්සර මේ ওই කැනල් එකක් වගේ තියෙන. ඔතනින් ඉස්සර පොඩි බෝට්ටු වගේ ඇවිල්ලා ඒවයින් තමයි ලුණු ප්‍රවාහනය කරලා තියෙන්නේ. ඉතින් ඉස්සර හිතන්න දැන් කොච්චර ප්‍රවාහන මාධ්‍ය වායුච අශ්වයෝ ඒ වගේ ෆෙරි ඉතින් ඒ වගේ හැම තැනමකම මේ මාර දියුණු තාක්ෂණයක් තියෙන. මේ වගේ නිදියක් කඩනවා කියන එක අපි දැන් කොච්චර ප්‍රමාණයක් ඇවිත් ඉතින් මේවා ඉස්සර කාලේ පඩි පෙළ එහෙමත් හොඳට නෑ. ඉතින් ඒව හදාගෙන කොච්චර මිනිස්සු මැරෙන්නේ නැතිද කියලා
මේ වයින් ඉතින් මෙතන 1866 දී හදපු තැනක්. මේ තියෙන්නේ ලුණු නිෂ්පාදනය. ඉතින් අපිට ඕන නම් මේවා මිලදී ගන්නත් පුළුවන්. අපි ගත්තේ ස්ටැචු එකක්. ලස්සන ස්ටැචු එකක් ගත්ත මතක් වෙන්න. මේ තියෙන්නේ එක එක ලුණු රිදි තියෙන රටවල් වර්ල්ඩ් හෙරිටේජ් ඒවා. මේ තියෙන ඒ කාලේ පාවිච්චි කරපු ඩක්කු වගේ කියන්නේ බඩු අරන් යන පාවිච්චි කරපු ඒවා. ඒවා තාමත් ඒ විදිහටම පොළව යට තියෙනවා. ඉතින් මේ තියෙන තව චැපල් එකක්. ඊට පස්සේ අපි එතන පැය 4ක් විතර ඇත්තටම හිටියා. මේ ඊට පස්සේ අපි දැන් ආයෙත් එන ක්‍රැකෝ සිටි එකට මේන් ස්ක්වයර් එකට මාර බඩගිනි දැන් නම් වැස්ස චුට්ටක් විතර පොද වැස්සකුත් යනවා. ඉතින් අද හවස අපි ආපහු අපිට ෆ්ලයිට් එකක් තියෙනවා ලන්ඩන් වලට එන්න. ෆ්ලයිට් එක නම් තියෙන්නේ රෑ 9යි 7යි ගානකට තියෙන. ඒ නිසා අපිට අද දවසෙත් හොඳට ඇවිදින්න පුළුවන් වුණා. ඉතින් අපි ප්ලෑන් කරලා යන්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ ඒවා ටික ඔක්කොම බැලුවා. ඉතින් ඇත්තටම ක්‍රැකෝ වල එහෙම ලොකුවටම බලන්න තැනක් නැහැ. දවස් දෙකක් හොඳටම ඇති ඉන්න. ඉතින් මේ තියෙන බැසිලිකා චර්ච් එක ඇතුළේ මම අර මුලින් පෙන්නුවේ මේක හවස 2ට ඕපන් කරේ. මාර ලස්සනයි ඇතුළ. උදේ නම් ෆොටෝස් ගන්න දුන්නේ නැහැ. නමුත් හවසේ ෆොටෝස් ගන්න පුළුවන්. හරිම ලස්සනයි චර්ච් එක ඇතුළ. මේක තමයි මේ ක්‍රැකෝ වල තියෙන ප්‍රධානම පල්ලිය. මෙන්න මේක ඇතුළ තමයි ඔයාලා දැක්කේ. ඉතින් මේ වගේ අශ්වයෝ ඉතින් එහා පැත්තේ ඉන්නේ කට්ටිය. අද නම් මං හිතන්නේ අශ්වයන්ට බිස්නස් අඩුයි වැස්ස නිසා. බලන්නකෝ යාළුවා ඉන්න තේජස් ඉතින් මේ අශ්වයන්ට එහෙම ලොකුවට මහන්සිත් නැතුව ඉතින් මොකද දෙන්නෙක් යනවනේ. එතකොට ලොකු බර දෙන්නෙක්ට බෙදිලා යනවනේ ඉතින්. දැන් අනිත් රටවල් වල නම් එක අශ්වයෙක් තමයි මේ වගේ කාට් එක පැදන් යන්නේ. නමුත් මෙයාලා දෙන්නෙක් ඉන්නවා. අනිත් එක මාර උසයි උන් අමුතුම බ්‍රීඩ් එකක්. ඔයාලට පේනවා. ඉතින් අර සමහර බල්ලොත් මේ වගේ මාරම උසයි. ඒ වගේම හොඳට පෘෂ්ටිමත්. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඇඟවල් දැක්කම හොඳට කන්න දෙන්නවා ඇති. මාර තාලෙකට උන් යන්නේ නැට් එහෙම ඔයාලගේ ටේල් එක එහෙම ලස්සනට ගොතලා රිබන් ගහලා ඔයාලට පේනවා ඇති. මාර සැරසිල්ලක් උන්ව සැරසලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආවේ නැවත අපි කෑවා. ඊට පස්සේ ආවේ නැවත චුට්ටක් ඇවිදින ක්‍රැකෝ සිටි එකේ. ඉතින් මේ තියෙන්නේ මාර්කියුරි ඉගෙනගත්ත කැම්පස් එකක්. මේ නම මේක තමයි මාර්කියුරිගේ මං හිතන්නේ මුල්ම කැම්පස් එක. ඉතින් මේක බලන්නත් කට්ටිය ඇවිත් තිබුණා. මේ ඇතුළට යන්න එහෙම මේ ටිකට් එහෙම ගන්න ඕනේ නැහැ. ඉතින් මේ වගේ ඇතුළට යනකොට මැද මිදුලක් වගේ තිබුණා. ඉතින් මෙතනින් එහාට නම් යන්න දෙන්නේ නැහැ. හරිම ලස්සන මැද මිදුලක්. ඉතින් ඒක ලොකු යුනිවර්සිටි එකකුත් නෙමේ කාලේ හැටියට. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ වෙන්න ඇති ඒ කාලේ නම්. නමුත් මේ වගේ ටුවරිස්ට්ලා ටිකක් ඇවිත් හිටියා. ඉතින් මීට එහාට ඇතුළට යන්න දෙන්නේ නැහැ ටුවරිස්ට්ලාට. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් ඇතුළට මෙහෙම යන්නේ එකත් ලොකු දෙයක්. ලංකාවේ නම් කීයටවත් මෙහෙම ඇතුළට යන්න දෙන්නේ නැහැ. සිකියුරිටිලා සැර දානවා. ඉතින් මෙහෙවයි ටිකට් ඒ කියන්නේ බලන්නවත් කවුරුත් නැහැ. ඇත්තට මෙතන ස්ටාෆ් ඕන කෙනෙක්ට ඇතුළට යන්න පුළුවන්. ඒ කියන්නේ රටවල් දන්නවා. ඉතින් එන ටුවරිස්ට්ලාත් එහෙම ඇති කියලා. ඉතින් අර විශ්වාසය වෙන්නේ නැති. ඉතින් ඊට පස්සේ අපි ඒක බලලා එළියට ආවා. ඉතින් මේ විදිහට තමයි එළියට පේන්නේ බිල්ඩින් එක. හරිම පරණ නැති මේවා. ඉතින් ඔයාලට දැක්කත් පේනවා. ඉතින් මේ ගඩොල් එහෙම සෑහෙන පරණ නැති වගේ මාර ලස්සනයි. ඉතින් අර පරණ ලුක් එක තියෙනකොට එළියෙන් බැලුවම මාර ලස්සනයි. මේ හැම බිල්ඩින් එකක් එකකට එකක් නොදෙවෙනි නැහැ. එක වගේම ලස්සන පරණ බිල්ඩින් මේ ඔක්කොම. ඊට පස්සේ අපි ආපහු ආවේ අර මේන් ස්ක්වයර් එකට. ඉතින් අද චුට්ටක් විතර වහිනවා. පොද වැස්සක් වගේ තියෙනවා. දැන් නම් වැස්ස නැවතුල. ඉතින් මේ බලන්නකො මේ දෙන යන ලස්සන නට යන ලස්සන. ඉතින් මාර අමුතු ගමනක් තියෙන්නේ. හරි ලස්සනයි.
ඇත්තටම අශ්වය දිහා බලන් කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ බලනකොට මේ බාර් එක බුද්ධ බාර්. ඉතින් අපි නිකන් ඇතුළට ගියා ඉතින් බලන්න මොකද්ද කියලා මේ වගේම අපි කලින් යුරෝප රටවල දැකලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ ස්ටැචුස් දාලා ඉතින් මේ ඇතුලේ බාර් එකක් තියෙන්නේ. අනේ මන්ද ඉතින් අපිට නම් දැක්කහම ඉතින් මොකද්ද වෙනව ඇඟට ඉතින් මේ ඇතුළට යන්න බයයි. මොකද මේ වගේ මෙතන තමයි එන්ට්‍රන්ස් එක තිබ්බේ. ඉතින් ඊට එහාට යන්න බයයි කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ මේ යන හරිය අපි දැන් යන්නේ ස්ට්‍රීට් එක. ඉතින් ලස්සන ස්ට්‍රීට් එකක් ඒකත්. ඉතින් මේ වගේ ලස්සන තැන් තිබුණා. මේ තියෙන වැක්ස් මියුසියම් එක. මේක එක අයගේ ලෝක ප්‍රසිද්ධ අයගේ ස්ටැචුස් එහෙම හදලා තියෙනවා. ඊට පස්සේ කෙළවර ස්ට්‍රීට් එකේ කෙළවර මෙන්න මෙහෙම තියෙන. ඉතින් හරි ලස්සනයි. ඉතින් මේවා මෙතන එහා පැත්තේ තියෙනවා මේ ඇඳපු චිත්‍ර විකුණන්නත් ඒව නම් මාර ගණන්. ඉතින් හෑන්ඩ් පේන්ටින් ඉතින් අපි ගානත් ඇහුවා. ඉතින් ඒ මට දැන් නම් මතක නෑ. හැබැයි මාර ගණන් ඉතින් මේවා. ඉතින් දැන් හවස 3ට විතර ඇති. අපි දැන් අන්තිම ටික මේ බලන්නේ. මේ තියෙන්නේ EU කොඩිය සහ පෝලන්ඩ් කොඩිය. ඉතින් ආපහු අශ්වය දෙන්නෙක් මේ වගේ යනවා. ඉතින් පෝලන්ඩ් අපි දැන් ඉන්නේ මේ ක්‍රැකෝ වලනේ. ඉතින් ක්‍රැකෝ කොයි පැත්තේ බැලුවත් මේ වගේ අශ්වය නම් ඔයාලට ගියොත් බලා ගන්න පුළුවන් හැම පැත්තෙම යනවා. ඉතින් ටුවරිස්ලා තමයි යන්නේ මේක. ඉතින් හරි එක්ස්පෙන්සිව් මේක. ඊට පස්සේ අපි ආවේ අන්තිමට මෙන්න මේක බලන්න. මේ තියෙන බාබිකන් කියලා තමයි මේකට කියන්නේ. ද බාබිකන්. ඉතින් මේ බාබිකන් කියන්නේ මේ දැන් ඉස්සර පාවිච්චි වෙච්ච මුරපොලක්. ඉතින් මේ ක්‍රැකෝ වටේටම බලකොටුවක් වගේ ඉදිවිලා තියෙනවා. ඔයාලට පේන ඇති ලොකු තාප්පයක් තියෙනවා. ඉතින් මෙතන නිකන් චෙක් පොයින්ට් එකක් වගේ තියෙන්නේ ඒ කාලේ. ඒ වගේම බලකොටුවක දැන්ට ඉතුරු වෙලා තියෙන තැනක් තමයි මේක. මේ චෙක් පොයින්ට් එකක් ඔයාලා දකින්න. ඉතින් දැන් ඉතින් මේක අද වහලා තිබ්බේ. අපි යන දවස් නම් ඇතුළට යන්න බෑ. ඇත්තටම මේක ප්‍රදර්ශන වලට තමයිලු දැන් පාවිච්චි කරන්නේ. ඉතින් ටිකට් එකක් තියෙනවා ගන්න ඕන. අපි යන දවසේ වහලා තිබ්බේ මේක. මේ ක්‍රැකෝ වලට ඇතුල් වෙලා තැන තියෙන දොරටුවක් තමයි. ඉතින් මේක අර මං කලින් කිව්වා වගේ මෙතන චෙක් වෙලා තමයි ක්‍රැකෝ ටංගරියට ඇතුල් වෙන්නේ නැත්තේ ඒ කාලේ. ඉතින් මේක අර ලොකු බැම්මක් තියෙන ඔය වගේ උස්සට. ඉතින් ඊට පස්සේ අපි අන්තිමට බැලුවේ ඔතන. ඊට පස්සේ දැන් අපි එන්න හදන්නේ එයාපෝට් එකට. මේ තියෙන ඉතින් ට්‍රෑම්. ඉතින් හැම තැනම තියෙන මේ වගේ ට්‍රෑම්. ඊට පස්සේ අපි මෙතන ඉඳන්ම ඌබර් එකක් දැම්පා. මොකද එයාපෝට් එකට තියෙනවා අපිට පැය එකහමාරක විතර දුරක්. මේ තියෙන බාබිකන් කියලා මම අර කිව්ව එක ලොකු බලකොටුවක නටබුන් අද තියෙන නටබුන්. ඊට පස්සේ ඉතින් අපි ඕවත් බලාගෙන එයාපෝට් එකට එන්න පිටත් වුණා. ඉතින් එයාපෝට් එකට එන්න පැය එකහමාරක් විතර යනවා. අපිට ටිකක් දුර ආපු එයාපෝට් එක නෙමෙයි අපිට තියෙන යන්න වෙන එයාපෝට් එකක්. ඉතින් ඌබර් එකක යන එක තමයි ලේසි. මොකද දැන් අපි සෑහෙන දුරක යන නිසා ඉතින් බස් වල යන්න ගියොත් හරිම කරදරයි. ඒ නිසා තමයි ඌබර් එකක් දැම්මේ. ඇත්තටම දැන් නම් හරිම මහන්සි. ඉතින් දවස් දෙකම කරේ ඇවිදපු එකනේ සම්පූර්ණේ. ඉතින් හැබැයි මාර ලස්සන මතක ටිකක් අපි එකතු කරගත්තා. ලස්සන ටුවර් එකක්. ඉතින් මේ විදිහට දැන් අවසන් වෙගෙන යන්නේ. මේ වගේ වාහනේ අද තමයි මේක දැක්කේ ස්ටැචු එකක්. ඉතින් දැන් අපි ක්‍රැකෝ වලින් ඈතට යන්නේ. මේ හරිම ලස්සනයි. මේ පාරවල් නැති ලොකුවට බිල්ඩින් නැහැ. දෙපැත්තෙම පේන්නේ අර ඉතින් එකම දෙයක් තමයි. ඉතින් අර විවිධත්වයක් කියලා දෙයක් නැහැ. යුරෝප රටවල හැම එකම මේ වගේ. ඉතින් ඈතට යනකොට මේ වගේ තනිතලා බෙම් ඔය ඔහොම තමයි පේන්නේ. අර දැන් ලංකාවේ නම් දියඇලි ගංගා එහෙම ඇලදොල ඒව පේනවනේ. කඳු එහෙම නැහැ. මේක විවිධත්වයක්. ඉතින් ඔන්න ඕකම තමයි ඉතින් තියෙන view එක. ඉතින් ඇත්තටම අපි නම් මේ හැබැයි දුකයි ඇත්තටම දාලා මේක තමයි එයාපෝට් එක. කැටෝවිස් එයාපෝට්. ඉතින් මේකට තමයි අපි ආවේ. අපි යන්නේ 7:35ට ෆ්ලයිට් එක තියෙන්නේ ලන්ඩන් ලූටන් එයාපෝට් එකට. ඉතින් දැන් මේ ෆ්ලයිට් එකට අපි යන ගමන් ඉන්නේ. මේ තියෙන කයිරෝ ගුවන් සේවයට අයත් ෆ්ලයිට් එකක්. ඉතින් කයිරෝ කියන්නේ ඊජිප්ත. මගේ ඊජිප්ට් vlog එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා ඔයාලට ආදරේ මතක් කරනවා. දැන් ඇත්තටම දාලා යන්න දුකයි. ඉතින් මේ රට එහෙම පොඩි දැන් අපි කොච්චර
ගෙදර මතක් වෙනවා යන්න ඕනි කියලා. නමුත් ඉතින් යනකොට දුකක් එනවා. ඉතින් දැන් අපි හිටියේ අන්තිම සීට් එකේ. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න.